ඔය පළාත් පාලන ඡන්දේ මං හිතන්නේ හොඳ අවස්ථාවකදී එළඹෙන්නේ මොකද ජනාධිපතිවරණයේදී කියන්න තියෙන බොරු ගොඩාක් කියලා බලය ලබාගෙන ඒත් එක්කම තිවිච්ච ජනා පාර්ලිමේන්තු මැතිවරණයේත් 159ක් වැඩිම മന്ത്രി ධූර සංඛ්‍යාවක් අරගෙන ලොකු බලයක් අරගෙන ඒ 159 දෙනාගේ දස්කම් මේ දවස්වල රටේ ජනතාව දකින වෙලාවක්. ඒ වගේම මැතිවරණයට කලින් කියපු කතා සහ අද කතා ගැන වෙනම රූපවාහිනියට සමාජ මාධ්‍යයට කාලය වෙන් කරන්න පුළුවන් වෙලා තියෙන වෙලාවක්. ඒ කියන්නේ මොකක්ද කරුමයකටද මන් දන්නේ අද යම් කිසි දෙයක් සිද්ධ වෙනවා නම් ඒකට විරුද්ධව මීට කලින් ඡන්දය ගන්න කියපු බොරු හැම එකක්ම අද නැවතත් මතුවෙන්න පටන් අරගෙන තියෙනවා. ජනතාවට හැම නිතරම මේ අය අපි උදාහරණ ගත්තොත් සාම්පූර් ගැන කතා කරොත් එදා කිව්වේ සාම්පූර් වලට විරුද්ධ වෙලා නඩු දාපු අය අද සාම්පූර් ගිවිසුම අත්සන් කරනවා කියලා බොහොම ආඩම්බරෙන් කියනවා. අපේ තෙල් ටැංකි ටික බදු දීම ගැන විරුද්ධ වෙලා නඩු දාපු අය ඒකට විරුද්ධව කතා කරපු අය දැන් තෙල් ටැංකි ටිකේ ආර්ථික ප්‍රයෝජන ගැන දැන් කතා කරනවා. ඒ ගැන කවි රචනා ලියන්නත් සමාජ මාධ්‍යෙත් කට්ටිය ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මෙහෙම කියාගෙන ගියොත් අදානි යනකොට කිව්වේ අදානි යැව්ව නෙවෙයි ගියා නෙමෙයි යැව්ව කියලා ලියලා තියාගන්න කියලා. දැන් අදානි අපි එහෙම යැව්වේ නෑ. අපි නැවතත් සාකච්ඡා කරනවා කියලා ආයිත් කියනවා. මේ ළඟ දෙච්ච දේවල්. හැබැයි ඉතිහාසයේ ඉඳලා ගත්තොත් ආර්ථික පරිවර්තන නීතිය ගේනකොට ආර්ථික පරිවර්තන නීතියට විරුද්ධව උසාවි ගියා. අධිකරණයට ගියා. දැන් කිසි ලැජ්ජාවක් නැතුව ආර්ථික පරිවර්තන නීතිය අනුවම කටයුතු කරගෙන යනවා. අපි කියනවා ඒ දවස්වල විරුද්ධ වුණා සමාජ මාධ්‍ය නියාමනය කරපු පනතට. ඒ දවස්වල බොහොම ලොකු සද්දයක් දැම්මා. දැන් පුළුවන් නම් ඉතින් ඒ සමාජ මාධ්‍ය නියාමන පනත දැන් අයින් කරන්නකෝ. මාධ්‍යයට නියාමන දාන්න හදපු දේවල්. දැන් ඒ දවස්වල විරුද්ධ වෙච්ච දේවල් ඒ විදිහට ක්‍රියාත්මක කරන්න. මොකද ජනතාව ඡන්දේ දුන්නේ ඒ කියපු කතාවලට. හැබැයි අද ඒ සියල්ල බොරු බවට පත් කරමින් ඉන්නවා. අද එදා කියපු දේවල් බදු අඩු කරනවා කියපුවා, වැට් අඩු කරනවා කියපුවා, ආහාරවලට, පාසල් උපකරණ වලට, බෙහෙත් වලට වැට් අඩු කරනවා කියපුවා අඩු කරලා නැහැ. ඒ වලට එහෙම එකක් කිව්වේ නැහැ කියලා කියනවා. මෙහෙම කියන්න ගත්තොත් ලයිස්තුවක් කියන්න පුළුවන්. ඒ හැම එකකින්ම ඒගොල්ලෝ කරන්න මේ ප්‍රකාශ කරන්නේ බොරු කියලා බලය ගත්තා. අද ඒ බොරුව පවත්වාගෙන යන්න බැරුව අද ආයිත් මේ රට කරගෙන ගියපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගොඩ දාපු රට බංකොලොත්භාවයෙන් නිදහස් කරපු රට දැන් නිකන් මේගොල්ල බංකොලොත්භාවයෙන් නිදහස් කළා වගේ. බ්ලූම්බර්ග් මේක ප්‍රකාශ කරන්න විතරයි තිබුණේ මේ රේටිං ආයතනයේට. නමුත් ඒ රේටිං ආයතනයේ ප්‍රකාශයට පත් කිරීමට කලින් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරලා සියලු සාකච්ඡා අවසන් කරලා මේක ප්‍රකාශයට පත් කරන්න විතරයි තිබුණේ. අපි මේක ආරංචිය සුබයි කියලා කලින්ම කියලා තිබුණා. හැබැයි මේක නිකන් තමන්ම ඇවිල්ලා මාසෙන් දෙකෙන් මේ ණය ප්‍රතිව්‍යුහගත කරණය කරගෙන රට බංකොලොත්භාවයෙන් මුදාගත්තා වගේ බොරුත් දැන් සමාජගත කරන්න පටන් අරගෙන තිනවා. මේගොල්ලෝ ඡන්දේ බොරුවෙන් ජයග්‍රහණය කළා විතරක් නෙවෙයි ඉදිරියටත් බොරුවෙන්ම මේ රට ඉස්සරහට ගෙනියන්න උත්සාහ කිරීමක් තමයි තියෙන්නේ. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරනවා කිව්වා අප්‍රේල් මාසේ පඩිය හම්බ වුණාම වැඩි වෙච්ච පඩිය වැඩි වෙච්ච ප්‍රමාණය රාජ්‍ය සේවකයන්ට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදියට බඩු මිල පිළිබඳව ලක්ෂ 12ට අපේ ගාල්ලේ ඇමතිතුමා කිව්වා ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් වෙනවා කියලා. ගාල්ලේ මේ වේදිකාවේ ඉස්සරහා කිව්වේ ලක්ෂ 12ට කාර් එකක් ගන්න පුළුවන් කියලා. අද විට්ස් කාර් එකක් ගන්න මං හිතන්නේ තියා ලංකාවට එන පුංචිම කාර් එකක් ගන්නත් ලක්ෂ 70කට වඩා ඕනේ. ඒ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. කියපු බොරු ප්‍රමාණය අද ත්‍රිවිල් එකක්වත් ලක්ෂ 12කට ගන්න බෑ. ලක්ෂ 20ක් විතර වෙනවා ත්‍රිවිල් එකක් ගන්න ගියත්. මෙන්න මේ තත්ත්වයට රටපත් කරලා අද එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගොඩ දාපු රට ඒ ගොඩ දාපු වැඩපිළිවෙල කිසි ලැජ්ජාවක් කිසි හිරිකිතයක් නැතුව ක්‍රියාත්මක කරනවා. හැබැයි අපි ඒකට අනුර කුමාර දිසානායක මැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඇයි? රට වැටිච්ච වෙලාවේ අපි රට බාරගෙන ගොඩ නැගුවා විතරක් නෙවෙයි අපි රට වැටෙනවට කැමති වුණේ නැහැ. ඒ නිසා තමයි රට වටන්න බැරි වෙන්න ආර්ථික පරිවර්තන නීති ගෙනල්ලා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කරලා මහ බැංකු ඒ ණය මුදල් අරගෙන අපි IMF එකත් එක්ක ඉස්සරහට ගියේ. අද අනුර කුමාර දිසානායක මහත්තයා ඒ දවස්වල ඒ වලට කෑ ගහපු ඒ වලට කකුලෙන් ඇදපු ඒ වලට විරුද්ධව උසාවි ගියපු ඒ වලට විරුද්ධව මිනිස්සු පාරට බස්සපු අය දැන් අපි කරපු දෙයම කිසිම ප්‍රශ්නයක් නැතුව කරගෙන යනවා. අපි ඒකට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ IMF වැඩපිළිවෙල ඒ විදිහට ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඒ විදිහට මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනිහිලා රට වට මොකද අපි හැමදාම රට වැටිච්ච වෙලාවේ රට ගොඩගත්ත මිසක් කකුලෙන් ඇද්දේ නැහැ. අදටත් රට ඉස්සරහට යනවා නම් අපි ඒකට බොහොම සහයෝගය දෙන්න කැමතියි. රට ඉස්සරහට ගෙනියනවා නම් ආර්ථිකය වටන්නේ නැත්තම් අපි මේ වෙලාවේ ඒ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කරන කාර්යය. එතකොට අපි ගෙන ආපු නීති රීති ටික සියල්ල මේ විදියටම ක්‍රියාත්මක කරගෙන යාම පිළිබඳව නැවත නැවත ස්තුතිවන්ත වෙනවා. පළාත් පාලන මැතිවරණේ ජනතාව ඇත්ත කිව්වේ කවුද? ඇත්ත කියලා පෙරදුනේ කවුද? බොරු කියලා දිනුවේ කවුද කියලා අවබෝධ කරගත්තු ජනතාව, ඇත්තත් එක්ක ජීවත් වෙන්න කැමති ජනතාව අපිත් එක්ක එකතු වෙයි. මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ අපි ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා දෙකක් දෙපැත්තකට ඇවිල්ලා විපක්ෂයේ සියලුම දෙනා එකතු වෙලා ආණ්ඩුව පරාජයට පත් කරන්න ඕනි කියන එක මේ ජනතාව අතරින් මතයක් එනකොට ඒකට අපි ඒකට නායකත්වය අරගෙන ආරාධනා කළා. නමුත් ඉතින් තම තමන්ගේ බල තණ්හාවන් නිසා හැමදාමත්ම කඩාගෙන වැටුණ සමහරු මේ බල තණ්හාව නිසා. ඒ බල තණ්හාව නිසා කඩාගෙන වැටුනහම රටේ මිනිස්සුයි කඩාගෙන වැටෙන්නේ. හැම නිතරම තමන්ගේ පුද්ගලික බල තණ්හාව ගැන හිතලා. ඉතින් ඒ කාර්යය මේගොල්ලෝ කරගන්න උත්සාහ කරනවා. ඉතින් අපි බල තණ්හාවක් නෙවෙයි තියෙන්නේ රටේ මිනිස්සු අමාරු වෙච්ච වෙලාවේ ගොඩගත්තු පක්ෂය අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක අපි ඒ යුතුයකම නොපිරිහෙලා ඒක වගකීමක් හැටියට ඉදිරියටත් ඉස්සරහට කරගෙන යනවා. අපිට බල තණ්හාවක් නෙවෙයි තියෙන්නේ.